මං ආවද පොඩි එක්සිබිෂන් එකකට පොඩි ෆ්‍රී ටයිම් එකක් හම්බෙච්ච ඉඳ 2025 ඉන්කෝ එක්සිබිෂන් එක බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. ඒ ආවට පස්සේ ඇතුළට යන්න කලින්ම අමුතු තැනක් දැක්ක. අමුතු නෙවෙයි. ටිකක් ඇහැට සනීප තැනක්. මොකද මේ වගේ තැන් වලට මම හරි ආසයි. මේ වගේ අර උසට තියෙන ඒවා මේ වගේ තියෙන ඒවාට හරි ආසයි. ඉතින් මේක සමාගම ගත්තොත් ඇලුටෙක් ගෲප් ඔෆ් කම්පැනි. ඒකේ තියෙන ශාඛාවක් තමයි SPK outdoor furniture කියන. ඉතින් මේක හොඳයි කියලා හිතුණා. ඒකයි මම මේ කතා කරන්නේ. වොරන්ටි එකක් දෙනවා. අපි මේ මෙතුමාගේ මහමු අපේ යාළුවෙක් ඉන්නේ. රියල් සහෝදරයා. ඉතින් යාගෙන් අපි විස්තර අහගමු. මං අහගන්න ටික ඔයගලන්ටත් පැහැදිලිව අහගන්න පුළුවන් එයාගෙන් ඇහුවොත්. කොහොමද මේකේ වොරන්ටි එක? අපි මේකට 10 year warranty එකක් දෙනවා අපේ ස්ට්‍රක්චර් එකට. ඒ වගේම රැට් එකකට අපි 3 year warranty එකක් දෙනවා. ඉතින් මේක අපි ඇත්තටම නිෂ්පාදනය කරන්නේ මේක මේ හොටෙල්ස් වල රූෆ් টොප් එකකට නැත්නම් බැල්කනි එකට ඒ කියන්නේ තෙමෙන්නම තමයි. තෙමෙන්නම තමයි. අවුවට වැස්සට දෙකටම වරුත්තු දෙන්න. ඉතින් අපි ආඩම්බරේ කියලා මේ ඔක්කොම ශ්‍රී ලාංකීය නිෂ්පාදන අපි ලංකාවේ හදන්නේ. ඉතින් අපි අලුත් ගෲප් කම්පැනි එකේ අපි දැනට ලංකාවේ තරු හෝටල් 150කට වැඩි අපි නිෂ්පාදන පාවිච්චි කරන්නේ. ඇත්තටම මේ thank you අපිට සතුටුයි. ඉතින් අපිට අර පොඩි ඇහැට ආසාවක් තියෙනවානේ මේ වගේ තැන්. ඔව්. මේ වගේ මෙහෙම වට වෙලා එහෙම තියෙනවා. ඔව්. ඉතින් ඇත්තටම ගාඩන් එකට පාවිච්චි කරන්නේ. ගාඩන් එකට පාවිච්චි කරන්නේ. රූෆ් টොප් වල ෆේඩ් වෙන්නේ එහෙම ප්‍රශ්න නැහැ. ඒක තමයි අපි වොරන්ටි එකේ ඇතුළේ තමයි තියෙන්නේ. වොරන්ටි එක අපි දෙන්නේ තමයි. මේ විදිහේ නිෂ්පාදන අපේ ලංකාපුර ෂෝරූම් හතක් තියෙනවා. මේ මෙහෙමයි ඇහැට හරි සනීපයි. ඇත්ත. ඒකයි මට මේ දැන් බලන්න එන්න හිතුනේ. ඇවිල්ලා පොඩ්ඩක් බලන්න. අර එන්න හිතෙනවා. ඒ වගේම මේ වගේ ඒවා ඉන්නත් හිතෙනවා. ඉන්න හිතෙන්න මේවා ගන්න ඕනේ. ගත්තම තමයි මේවා වාඩි වෙන්න ඉන්න කරන්න මේ දේවල් මේක පාවිච්චි කරන එක ක්‍රම තියෙනවානේ. ඒ පාවිච්චි කරන ක්‍රම වලට පාවිච්චි කරන්න හිතෙන්නේ එතකොට. අරගන්න ඕනේ. අරගෙන තමයි බලන්න ඕනේ. තව මොනවද මේකේ විශේෂ දේවල්? ගොඩක්ම හොටෙල්ස් ඒ වුණාට ගෙවල් වල පාවිච්චි කරන්න පුළුවන්. ඒක දැන් ගාඩන් එකේ රූෆ් টොප් එකේ. ඔව්. දැන් ඇත්තටම හොටෙල්ස් වල දැන් සමහරු හෝටල් එකට ගියට ආවට පස්සේ ඒගොල්ලෝ ආසයි ඒ විදිහේ එන්වයරන්මන්ට් එකක් තමන්ගේ ගෙදර හදාගන්න. තමන්ගේ බැල්කනි එක හදාගන්න. තමන්ගේ රූෆ් টොප් එකේ. ඉතින් ඇත්තටම ඒකට හෝටල් එකේ තියෙන සිරිය තමන්ගේ ගෙදරට ගේන්න පුළුවන්. කරන්න පුළුවන්. මේ අපේ ෆර්නිචර් වලත් අපේ ෂෝරූම් හතක් තියෙනවා අයිලන්ඩ් රයිට්ස්. මේ වේවැල්ද? වේවැල් මේක සින්තටික් එකක්. මේක සින්තටික් එකක්. මේක ආටිෆිෂල් සින්තටික් එකක්. මේක ෆ්‍රේම්ස් ඔක්කොම හැදෙන්නේ ඇලුමිනියම් වලින්. ඒක 1.2 ගේජ් ඇලුමිනියම් එක හදන්නේ. ඉතින් ඒ නිසා අපි ඒකට බය නැතුව අවුරුදු 10ක් වරන්ටි දෙන්නත් ඒකයි. මලකඩ කන්නේ නැහැ. මේකට ඔක්සයිඩ් හැදෙන්නේ නැහැ. වොරන්ටි එක දුන්නම ගෙනේ කොහොමද ඔයගොල්ලන්ගේ ආෆ්ටර් සේල් සර්විස් එක? රයිට් very good. අපි ඇත්තටම මේක අපි කම්පැනි විශේෂත්වය තමයි මොන හරි සර්විස් එකක් දුන්නා හොටෙල් වලට විතරකට කාට හරි අපි ඊට පස්සේ ඉස්සරහට අපි ගැරන්ටි එක ඉවරුණා. වොරන්ටි පිරිත් ඉවරුණා. රිපෙයාර්ස් තිබ්බනම් අපි රිපෙයාර්ස් කරලා දෙනවා. ඉතින් අපේ නිෂ්පාදන හන්ද මේ හදන හන්ද ප්‍රශ්න නැතුව හැමදේම අපිට තියෙනවා. ඒ කියන්නේ ඉම්පෝට් කරලා මේක හදනවා එහෙම කියලා 아무තු කොස්ට් ගන්න නැහැ. ඉතින් ගෙදරම කරන නිසා එහෙම කරලා දෙන්න පුළුවන්. that's right. ගොඩක්ම වැදගත් වෙන්නේ ආෆ්ටර් සේල් සර්විස් එක. අපි සාමාන්‍ය බඩුවක් අරන් ගියාට පස්සේ එතනින් එහාට කිසිම වගකීමක් නැහැ ගොඩක් තැන්වල. කරුණොත් අපි ආයේ වෙන තැන්වලට දීලා හදා ගන්නවා. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට මේක හොඳයි. ඒ කියන්නේ මේවා සාමාන්‍යයෙන් තුට්ටු දෙකේ බඩු නෙවෙයි. ඔව්. මිලාදිකයි. ලාභ බඩුවේ හිලක් නැහැ. ඒ නිසා ඉතින් මේ වගේ ගාන වැඩියෙන් දීලා ගත්තම ඉතින් වොරන්ටි එකම අවුරුදු 10ක් දෙනවා කියන්නේ අඩුම ගානේ අපි හිතමුකෝ අවුරුදු 20ක් පාවිච්චි කරන්න පුළුවන්. එතනින් එහාට ඉතින් තව මොනවාද ඉතින් අවුරුදු 10ක වොරන්ටියක් දෙනවා කියන්නේ අපි ඉතින් දන්නේ නැහැ. ඒ නිසා පාවිච්චි කරලා බලන්න අරගන්න. හෙටක් තියෙනවා මේක එක්සිබිෂන් එක නේද? හෙටක් තියෙනවා. ඇවිල්ලා බලන්න බණ්ඩාරනායක. ඒ වගේම විශේෂයෙන් අපි කියන්න ඕන අපි 115 ඩිස්කවුන්ට් එකක් දෙනවා ස්පෙෂල්. මේ එක්සිබිෂන්. ඔව් අදයි හෙටයි දවසේ 100ට ඊට වෙලා 115ක ඩිස්කවුන්ට් එකක් දෙනවා ස්පෙෂල් ඩිස්කවුන්ට් එක. ඒ එක්සිබිෂන් පීරියඩ් එක. ඒ වුණාට ඉතින් තව ටිකක් කතා කරලා මොනවා හරි කරගන්න බැරි වෙන එකක් නැහැ එක්සිබිෂන් ඉවරුණා කියලා. ඒ නිසා එන්න ඇවිල්ලා බලන්න. එහෙම නැත්නම් එක්සිබිෂන් එක පස්සේ හරි කතා කරන්න. ඉතින් මම හිතන හොඳ කස්ටමර් සර්විස් එකක් දෙනවා මේ ප්‍රියල් අපේ සහෝදරයෙක්. එතුමාගේ සින්දුවේ මහලා ඇති. චුටි කාලක් කියනවද? නටු විනිලි ඉන්න මල සුළඟට පාව ඇවිත් මගේ හද මඩලේ නතර වෙලා සෙනෙහස් සුව විඳිමින්. ඔයාලා ඔක්කොම ආදරය කරන චරිතය අපි මේනක දැකලා ඇති දරණ ටීවී එකේ ගොඩක් රංගනවා right thank you මේනක චරිතෙන් තමයි රඟන්නේ නාට්‍යයට නෙමෙයි එහෙම නෑ මේ ඉතින් මෙතුමාගේ සින්දුව ඉතින්
ඒවත් අහලා තියෙනවා දන්න කෙනෙක්නේ. ඒ නිසා අපිට කතා කරන්න හිතුණා. එහෙනම් අපි ආයෙ වෙලාවක හම්බෙමු. Thank you very much. Thank you. outdoor furniture නම් අවුවට වැස්සට ඕන දෙයකට SPK outdoor furniture ම තමයි.